Hi. Ada අපිට වයින්නවා නේද? අද අපිට වයින්නවා. Hi. You okay? Hi. අද අපිට වහිනවා. ඉතින් අපි දෙන්නට මේ අද දැන් කරන්න වැඩකුත් නැහැ. අපිට කම්මැලිකමක් ආවා. ඉතින් අපි හිතුවා මේ හැමදාම අපි නටනවනේ. නටන එක පොඩ්ඩක් පැත්තකින් තියලා වීඩියෝ එකක් කරමු කියලා. අපි ෆන් එකට ඉතින් කරන්න. ඔය කියන්නේ මොකක්ද කිව්වේ නැහැ. මම කිව්වේ යන්නේ අපි කම්මැලි අද අපි ගේම් එකක් ගන්න ඕයවම. හරි. අද අපි කරන්නේ මොකද? මෙතන ස්පෙෂල් ගේම් එක. මිරිස්. එතකොට දෙයි. හරිද? කරන්නේ මොනවාද? මම අහනවා ඔයාගේ ප්‍රශ්න තුනක්. හරිද? ඒවට ඔයා උත්තර දෙන්න කැමති නම් උත්තරේ දෙන්න පුළුවන්. උත්තර දෙන්න බැරි නම් මිරිස් කන්න වෙනවා නැත්නම් දෙයි කන්න වෙනවා. හරි. හරිද? මම අහන්නේ ප්‍රථම ඔයා අහන්න මුලින්. ප්‍රථම ප්‍රශ්නේ ඔයා දන්නේ නැහැ. ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ. ඔයා ආශ්‍රය කරන යාළුවන්ගෙන් හරිද? හරිද? ගෝවා දැන් සාමාන්‍යයෙන් මට වඩා යාළුවා ආශ්‍රය කරනනේ. එතකොට යාළගෙන් ඔයා කැමති නැහැ. හැබැයි ඔයාට ආශ්‍රයත් කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයා ඇසුරු කරන එක්කෙනෙක් ඔයා කැමතිව නැති එක්කෙනාගේ නම. වාව්. එහෙම ඉතින් නම් කියන්න බෑනේ. මම එහෙම මේ බොරු කියන්න එපා. එහෙම නෑ ඉතින්. අපි ආශ්‍රය කරද්දී කැමති මිනිස්සුත් ඉන්නවා. ඒක මිනිස්සුත් ඉන්නවා. It's normal but මට නම කියන්න බෑ. ඕකේ. ඔයා කියන මම මිරිස්ද කන්න ඕනි දෙහිද? මිරිස්. ඒ ඇත්තටම අනේ මේම මේ මෙච්චරක් කන්න ඕනි. අපි සුදු මෙච්චරක් කන්න බෑ. දෙයි. නෑ. මිරිස්. අනේ ඔය චුට්ට ගාලා නම් මදි. හරි කන්න. සැරයිද? නෑ පැණි රහත්. ඇති වැඩි ගන්න ඕනේ. ඉතින් චුට්ටක් ඇවිත්දානේ කෑවේ. වතුර ගේනාම වතුර ටිකක් තියුවේ නෑනේ මෙතන. කන්න බෑ මිඩෝරා අම්බෝ. වතුර ටිකක් අම්මා වතුර ටිකක් දෙන්න. ඇත්තටම කරන්නේ මොරුටද? ඇත්තටම ඉන්න කාලා බලන්න. සරිද? ඕනේ ඔය හිතුවත් මම මේ කැමරාවට ඇක් කරනවා කියලා නටයි. හරි. මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕනේ. එහෙම නැහැ නේද මේක? නැත්නම් දෙහිස් ගන්න. දෙහි. ඔයාගේ සෙලිබ්‍රිටි ක්‍රෂ් එක. සෙලිබ්‍රිටි ක්‍රෂ් එකේ නම කියන්න ඕන. කියන්න සෙලිබ්‍රිටි ක්‍රෂ් එක. සෙලිබ්‍රිටි ක්‍රෂ් එක ලවන් අභිෂේක්. ඇත්තද? ඒක මිස් කරන්න බැහැ නේද? ඇත්තටම මම එයාට හරියට කිව්වා. ඒ මම එදා ෂෝ එකට ගිහින් ඔයාලට පෙන්නේ. ඔයා කිව්වනේ. ඒක ලේසි ඉතින්. හරි මම මිස් කෑවේ නෑ ලකුණු ගත්තේ. ඔයා ඉතින් මේ කියන්න බැරියෝ මගෙන් අහන්න. ඉතින් මෙහෙනම් මොකටද මිනිස් තියාගෙන මිනිස් කඩේව තමයි. ඊළඟට මිනිස් කඩේ ඊළඟට දෙහි. හම්බෝ ඊගා ප්‍රශ්න සරු පෙවුනා. මේ වගේ වහලවඩක් නෑනේ කියන්න බැරිය වහනෝනේ. මම ඉතින් පවුන්ද ලැබුණේ නෑ. අනේ මේ හිතා ගන්න එහෙම මොනවද නෑ මගේ. හරි කිය. ඒ කිය. ඊළඟට ඔයාගේ තමයි. ඒක නම් ඔයා කියනවා ඉතින්. වයස කීයද? මටද? මං හිතන්නේ මං කැමති ඒක කුතුහලයක් විදිහට තියන්න. මේක. කියන්න බැරි ප්‍රශ්නයක් නෑනේ. ඔයගොල්ලන් කමෙන්ට් කරන්න මට වයස කීයද කියලා. නේ ඊළඟ එකේ මං කියන්න. මොනවද දෙයි? මේ ටොපිය ඇච්ච. මේ කනවනේ කනවනේ කියලා නේ. කනවා කියන්නේ කොහොමද? දෙයි කියලා කන්න ඕන නේද? හරි. ඔය මොනවන්නේ? කනවනේ නෑ කන්න ඕන. නෑ මට වයස කියන එක මීට වඩා ලේසි ඒත් මම ඒක නිකන් කුතුහලයක් වෙනුවෙන් තිබ්බේ. ඒකට කියන්න බැරිද? ඇති ඉතින් ඔය දෙයි කැල්ල මොකද කිව්වේ? අබෝ අනේ මෙයාගෙන් මම දැන් අමාරු ප්‍රශ්නයක් අහනවා. ඔයා දහම් පාසල් ගියාද? මේ ඔක මෙහෙමයි. නෑ ඔයා දහම් මට උත්තර දෙන්න. ඔයා දහම් පාසල් ගියාද නැද්ද? නෑ ගියා. මෙහෙමයි. නෑ ගියාද බෑ. ගියා. මං දැන් මොකද පොඩි යා දහම් පාසල් ගියපු නැතිලා වේ. නෑ මොරුනේ එහෙම බෑ.
පාසල් ගියා. මේ 8 වසරට නිකන් විතර ගියා. ඊට පස්සේ ගියේ නෑ. හරිනේ? දැන් ඊගා ප්‍රශ්නේ මම. හරි. ඉතින් මම වගේ ඊගා ප්‍රශ්නයක් කරා. අන්තිම ප්‍රශ්නේ අපේ අක්කට දෙන්න. ඒකට අපි අර මිරිස් කන්න වෙනවා. මම පව් කියලා මෙයා බලන්න මගේ සහෝදර ප්‍රේමය මම පව් කියලා මෙයා කියන්නේ ඔයාගේ ඇහුවේ. අනේ. අහන්න මැඩම්. ඔයා අපිට කියලා නැති කැම්පස් යන කාලේ කරපු හොරවැඩ. එහෙම ඒවා නෑ. තියෙනවා. මං කියන්නේ ඔයා හරි මම කරපු හොර වැඩක් නම් ඒක ඔයා දැනගන්න විදියක් නෑ නේ. ඔයා කොහොමද තියනවා කියන්නේ එහෙම එකක් නෑ. ඉන්න කියන්න. ඒකට මිරිස් කන්න ඕනේ නෑ. මම හොරවැඩ කරන්නේ නැති ළමයි. එපා අම්මේ එහෙම දාන්න. ඔව් මම සාමාන්‍යයෙන් හොර වැඩ කරනවා. මෙයා බූත් කරන්නේ නේද? දහම්පාසල් ගියේ නැති උනට හොර වැඩ කරනවා. දහම්පාසල් ගියේ නැත්තත් හොරවැඩ කරන්නේ මම හොඳයි. අපේ අක්කා හොඳයි හැබැයි හොරවැඩ කරන්නේ. ඇත්තටම දැන් මතක නෑ නේ. නෑ බෑ. එහෙනම් මිරිස් මේ. ඉන්න මම මේ මතක් කරනවා. අපේ අම්මත් ඔයගොල්ලන්ට හොරවැඩේ නෑ මං කියන්නේ. ලෙක්චර්ස් කට් කරලා තියෙනවා සමහර. බොරු හදලා කියන්න බෑ. මම බොරු හදලා කියයි නෑ ඉතින් කැම්පස් එකෙන් කොට රැඩ් කරන හින්දා අපි එක දවසක් අපේ මේ කවුද අපි නම අපර්ණලාම සෙට් එක කට්ටිය මොකද කරේ අර මේ අපේ කැම්පස් එක පිටිපස්සේ පාරෙන් ගියාම තියෙන පාර්ක් එක දෙල්ලන් පිටිපස්සට වෙන්නේ. අර ෆොටෝ දාලා එදා ඒ වගේම කරලා තියෙනවා. සුන්දර පොර වැඩ තියෙනවා. හරි. අපේ අක්කා දෙකකටම මිරිස් කෑවා. මට සෑහෙන දුකයි නා ඔයා මිරිස් කාපු නැති එකට මම ඊළඟ පාර ඔයාට මිරිස් කවන්න ප්‍රශ්න අහන්නමයි නංගි. මම බෑ අපි මගේ ප්‍රශ්නයක් අහනවා. වැඩි අපේ අක්කට ප්‍රශ්න නැහැ වගේ නාන මම ඒකද දැන් මම ඔප්පු වෙනවා මම හොඳ ළමයි ප්‍රශ්න නැහැ. එයාට මිරිස් කන්නනේ. ආවේ බලන්න දැන් මේ දෙන්න. බයි. ඉන්න මං අහනවා ප්‍රශ්නේ. පොඩ්ඩක් ඉන්න. අයියෝ. ඔයා අපේ හරි. ඔයා වැඩිපුරම අපේ ගෙදරින් ආදරේ අම්මටද මටද අප්පච්චිටද තුන් දෙනාටම කියලා කියන්න බෑ. එක නමක් කියන්න ඕන. මොනවා කියන්නේ? අම්මට මම ආදරේ. අම්මට තමයි මම ආදරේ. හරියට. කමක් නෑ අදට ඔයා බේරුණා කියලා හිතාගන්න. මට මේ ප්‍රශ්න හදන්න මේ බෑ. මගේ ඔක්කොම ඉතුරු අපේ අක්ක මිනිස්සුත් කාලා. කමක් නෑ. ආයේ අපි මේ වගේ ෆන් වීඩියෝ අපි මේ වගේ වීඩියෝස් කරනවට ඔයාලා කැමති නම් අපිට කියන්න. බයි. බයි.